The Eagle TV ඔස්සේ ඔන්න අද ආනන්දනීය මානෙල් මේ සන්ධ්‍යාවට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ධනුක කියන්නද රසික කියන්නද? ධනුක කියන්නේ. හරි. ධනුක අපේ ශ්‍රේෂ්ඨ ආදරණීය චරිතයක්, රටම ආදරය කරන චරිතයක්. කොහොමද මේ දවස්වල චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර? ඉතාමත්ම ඉහළයි. මොකද මේ අවුරුද්ද පටන් ගද්දිම ප්‍රේක්ෂකයෝ ලංකාවේ රාණි ෆිල්ම් එකේ ඉඳලා මෙතෙක් මෝඩ තරුණ පෙන්වන කලින් වෙනකම්ම හැම චිත්‍රපටයක්ම වගේ ගොඩාක් ආදරයෙන් වැළඳගත්තා. ඒකට ඉතාමත්ම ගෞරවනීයවම මම ස්තුතිවන්ත වෙනවා ලංකාවේ ප්‍රේක්ෂකයන්ට. ඒක තව තවත් දෙගුණකින් තුන් ගුණයකින් හතර ගුණයකින් පස් ගුණයකින් වැඩි කරලා තියෙනවා මේ වෙලාවේ අපේ ඉන්ඩස්ට්‍රි එක වෙනුවෙන් අපි කරපු අපේ ෆිල්ම් එක. ඉතින් ඒකේ ලැබෙන ප්‍රතිචාර ඉතාමත්ම ඉහළයි. ඉතින් අපි එකතුලා කරෙත් මේ නිර්මාණය ටීම් වර්ක් එකක් විදිහට ඉතින් ඒකේ ප්‍රතිඵලය අපිට තියෙනවා කියලා අපි හිතනවා. දැන් ධනුක කියන කෙනා වැඩිපුරම කැමති ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ ඉන්නද සිනමා ශාස්ත්‍රයේ ඉන්නද? සිනමා විතරක් ඉන්නේ. සිනමාවේ විතරක් ඉන්න. එහෙනම් ඔන්න අධ්‍යක්ෂකවරුන්ට ධනුකව විවෘතයි සිනමාවට. හරි. අපි දැන් මෙහෙම කතා කරොත් ධනුක ගොඩාක් මේ ශාස්ත්‍රය තුළ දැන් වසර ගණනාවක් ඉන්න කෙනෙක්. එතකොට ඔබ රංගන ශිල්පියෙක් විදිහට අත්දැකීම් එක්ක තමයි මේ ගමන එන්නේ. චිත්‍රපටියක් බාරගත්තත්, ටෙලිනාට්‍යක පිටපතක බාරගත්තත් ඔබ බලන දේවල් ටිකක් ඇති. කොහොමද මේ දේවල් වලදී ඔබ කටයුතු කරන්නේ? අනිවාර්යයෙන්ම බලන දේවල් ටිකක් තියෙනවා. මොකද ෆිල්ම් ගැන කතා කරොත් එහෙම ඉස්ලාම අධ්‍යක්ෂකවරයා කවුද කියලා තමයි බලන්නේ. ඔහු මට ළඟ මගේ හිතවතෙක්ද කියලා තමයි මම ඉස්ලාම බලන්නේ. ඊට පස්සේ තමයි වැඩේ ගැන කතා කරන්නේ. හිතවතුන් එක්ක මාව දන්න මිනිස්සුත් එක්ක වැඩ කරන්න මට ලේසි. සහ ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එක බලන්නේ නැතුව මෙන්න මේ ඩිරෙක්ටර්ස්ලා කතා කරොත් ස්ක්‍රිප්ට් නැතුව නම් අනිවාර්යයෙන්ම කැමති වෙනවා. මොකද මම තාම ෆිල්ම් 3යි කරලා තියෙන්නේ. ධර්ම යුද්ධය, ගිනියා විසාගෙන කෙලි, සහ මෝඩ දරිදු. ඉතින් කතාව ඉස්සලාම බලනවා මොකද්ද මට කරන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මහන්සිලා කරන වැඩක්ද, ඒගොල්ලෝ ප්‍රොඩක්ෂන් එක හරියට වෙනවද, වැඩේ ඇත්තරම වෙනවද? ඔව් බලන්න ඕනේ. ඉතින් ඇත්තරම ඔතයි බලන්න. දැන් මොකටද තරින්දු මේ ෆිල්ම් එක ගත්තාන් පස්සේ මේ දවස්වල හිට්ම ෆිල්ම් එකක් අපි ක්‍රූ එක ගැනත් අනිවාර්යෙන් මතක් කරමු හින්දා. ඔව් තිසර ඉඹුලාන, තිසර මංගල බණ්ඩාර ඒ දෙන්නගේ සුසංයෝගයෙන් තමයි ලියවෙන්නේ. එතකොට අධ්‍යක්ෂණය තිසර ඉඹුලාන, සහාය අධ්‍යක්ෂණය තිසර මංගල බණ්ඩාර, DOP හසිත, එතකොට මේකප් චාමර, අපි කෞශල්‍ය ප්‍රනාන්දු, එතකොට සූර්ය දයාරුවන්, ශානුත්‍රි, එතකොට ශේවිර් කනිෂ්ක, ශාක්‍ය සිරිවර්ධන, චතුර රාජපක්ෂ සෙට් එකම ඉතින් එකතු වෙලා කරපු වැඩක්. බොහොම සන්තෝෂයි. මේ වගේ තවත් ගොඩක් අය ඉන්නවා. මේ මතක් වුණ ටික විතරයි ධනුකට. මොකද තව ගොඩාක් අය මේ වැඩක පිටිපස්සේ ඉන්නවා. ඇඳුම් නිර්මාණය කරේ මේ අපේ සුධීර, තනමල්ල කොල්ලෙක් සුධීර තමයි කරේ. එතකොට ප්‍රොඩක්ෂන් එක බැලුවේ අපේ සමීර කියලා මල්ලි කෙනෙක්. එතකොට මේ හැමෝම සිංහයලා අපි ඔක්කොමලා එකතු වෙලා කරපු ටීම් වර්ක් එකක ප්‍රතිඵලයක් තමයි මේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට කසුන්ලගේ සෙට් ක්‍රූ එක තමයි අපේ කැමරා ක්‍රූ එක විදිහට වැඩ කරේ. ඉතින් ඒ හැමෝම මේ වෙලාවේ මතක් කරනවා. මොකද අපි අපේ නිර්මාණයේ වින්දා, ඒ කරද්දිම වින්දා, සහ ස්ක්‍රිප්ට් එක අතර ආපු වෙලාවෙ වින්දා. ඒක මහන්සියෙන් කරා. ඒක ප්‍රතිඵලයක් තමයි හැමෝටම ස්තුතියි. දැන් තනමල්විල කොල්ලෙක් නාට්‍ය මතක් කරා ඔබ. ඒක අතිශය ජනප්‍රිය වුණ නාට්‍යයක් ස්වාධීන රූපවාහිනියේ. දැන් ඒ වගේ චරිත කරද්දි සහ මේ වගේ මේ මෝඩ තරිඳු වගේ නිර්මාණවලදී කොහොමද මේ වෙනස්කම දකින්නේ? ඔබ අතන ගන්න අත්දැකීම සහ මේ සරල නෑ, ඕනම නාට්‍යයක් සරල නෑ. ඒ අත්දැකීම සහ මේ අත්දැකීම කොහොමද ඔබට? අත්දැකීම ගන්න තමයි මම ඇත්තටම නිර්මාණය සහභාගී වුණේ. මොකද තිසර ඉඹුලානගේ නිර්මාණයකට සහභාගී වෙන්න දැනට ලංකාවේ ඉන්න සාමාන්‍ය නළු නිළියෙක් කැමැත්තෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. මට එයාගේ නිර්මාණයක සහභාගී වීම ඉතාමත්ම වැදගත් මගේ ජීවිතේට. ඉතින් මම සහභාගී වුණා. රොෂාන් රවින්දගේ නාට්‍යයකට සහභාගී වෙනවා කියන්නේ ඒකත් ඒවා සමානම ඉතාමත්ම විශේෂ කාරණාවක්. ඉතින් ওই දෙකම මට ලැබුණා. ඉතින් මම හිතනවා මම ඒක හොඳින් කරා කියලා. හරි. එහෙනම් ධනුක ඔබට අපි සුබ පතනවා. ඔබේ කලා ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. ජය වේවා. සුබ වේවා.